අවුරුදු 14 දී පුට් සයිකලේ ස්පෝක් අතර මගේ කකුල යනවා. ඊට පස්සේ බෙහෙත් කරන්න ගියා මේ සිංහල බෙහෙතක් වැරදිලා තුවාල හැදිලා ඒ තුවාල වල විස බීජ ගිහිල්ලා අස්ති දිරනවා මගේ. අවුරුදු 11ක් තුවාලේ හොඳ වෙයි කියලා බලන් හිටියා හොඳ උනේම නැහැ. ඊට පස්සේ මං කකුල අයින් කරනවා. අයින් කරන්නේ 2017. දැනට කකුල අයින් කරලා අවුරුදු 8ක් වෙනවා. දැන් කෘත්‍රිම පාදයක් දාලා මං ඇවිදලා කරලා ඉන්නවා. කකුල කපන්න දෙපාරක් තීරණයකට ආවා. පළවෙනි පාර 2007 තීරණය කරද්දි මගේ අම්මා ඇඬුවා. ඊට පස්සේ ඒක නතර වුණා. ඒ වෙද්දි මමත් හිත හදන් හිටියේ නැහැ. ඊට පස්සේ 2011 කකුල කපන්න ගියද්දිත් ඒත් අඬලා කරලා අම්මලා ඒක නැවතුණා. ඊට පස්සේ 2017 වෙද්දි මට හොඳටම අමාරුයි. ඊට පස්සේ මමම ගිහිල්ලා මමම තීරණය කරා මට මේ කකුල අයින් කරන්න ඕන කියලා. මම ගිහිල්ලා ડોක්ටර්ට කිව්වා දිනයක් දාගන්න මම ආවේ මට කකුල අයින් කරන්න ඕන කියලා. ඊට පස්සේ අයින් කරා. එච්චර ශක්තියක් එච්චර දරා ගැනීමක් ඔයාගේ ජීවිතයට ලැබෙන්නේ කොහොමද? මං හිතන්නේම මගේ අම්මගේ තාත්තගේ ශක්තිය මට තිබුණා කියලා. ඒ වෙද්දි මගේ තාත්තා නැති වෙලා කොහොම හරි මම ලොකු වේදනාවක් අවුරුදු 11 ඇතුලේ වින්දා. ඊට පස්සේ මමම තීරණය කරා මට ජීවිතේ ඉස්සරහට යන්න ඕනේ කියලා. මම ડોක්ටර්ට කිව්වා කකුල අයින් කරන්න කියලා. වාට්ටුවේ හිටපු ડોක්ටර් කිව්වා ඔපරේෂන් එක දවසට යන්න වාඩු දානවා කියලා. ඒ වගේ මේ ඔපරේෂන් එකට හිටියේ නෑ. මම දවස් 2ක් ඔපරේෂන් එකට ගත්තා. ඒත් එයා කරන්න බෑ කියලා අයින් කරා. ඊට පස්සේ තුන්වෙනි වතාවේ තමයි මගේ ඔපරේෂන් එක කරේ. ડોක්ටර් කිව්වා hina වෙලා කකුල කපන්න කියපු පළවෙනි ලෙඩ ඔයා දරුවා කියලා කිව්වා. ඇත්තටම දන්නේ මම ඇත්තටම මම ශක්තිමත්. හැම අතින්ම මම ශක්තිමත් විඳින්න ඕන හැම වේදනාවක්ම ඒ කියන්නේ මගේ ජීවිතේ දරා ගන්න ඕන හැමතැනම මම හරි ශක්තිමත්ව දරාගත්තා. කකුල කපලා පහුවදාම මම අම්මත් එක්ක කිව්වා අම්මේ දැන් නම් ඔයා මැරුණත් මං අඩන්නේ නැහැ කියලා. මං ඒ තරම් ශක්තිමත් වුණා. ඉස්සරහටත් ඒ ශක්තිමත්කම ඒ විදිහටම මගේ ළඟ තියෙනවා අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන් මේ ශක්තිය ඉදිරියටත් ඔයා ළඟ තියෙන්න ඕනේ. මොකද දැන් තමයි ජීවත් වෙන්න ඕනේ. වැටි වැටි නැගිටින්න ඕනේ. දැන් තමයි නැගිටින්න හොඳම කාලේ. මං හිතනවා ඔයා මේ වෙද්දිත් නැගිටලා ඉවරයි කියලා. ආදරය කරලා තියෙනවද? ඔව් ආදරය කරා. අවුරුදු 6ක් ආදරය කරා. ඒගොල්ලන්ගේ ගෙදරින් මට කැමති නැහැ. හේතුව මගේ කකුල. ඊට පස්සේ මම එයාට කිව්වා අවුරුදු 6ක් ආදරය කරත් කමක් නැහැ. එයාට ජීවිතයක් තියෙන්න ඕනේනේ. ඒ හින්දා මං එයාට කිව්වා හොඳ කෙනෙක් හම්බ වුණොත් එයා බඳින්න කියලා. මම හිතනවා දැන් එයාට හොඳ කෙනෙක් හම්බ වෙලා ඉන්නවා. අපි යාළුවෝ වගේ කතා බහ කරලා ඉන්නවා. ඒරුම් අරගෙන දෙන්න වෙන් වෙනවා. දැන් මේ වෙද්දි යාළුවෝ වගේ කතා කර කර ඉන්නවා. වැඩියෙන්ම හිත රිදුනේ ආදරේ නැති වෙද්දිද කකුල හිමි වෙද්දිද? ඇත්තටම කකුල කපද්දි නම් මට චූටි දුකක්වත් දැනුන්නේ නැහැ. මොකද මං ගොඩක් දුක් විඳපු හින්දා. ආදරේ නැති වෙද්දි නම් චූටි දුකක් දැනුණා. හැබැයි මම විශ්වාස කරනවා අපිට ලැබෙන්න තියෙන දෙයක් නම් අන්තිම මොහොතේ හරි අපිට ලැබෙනවා කියලා. මොකද විශ්වයෙන් ලැබෙන ආශිර්වාද තරම් ආශිර්වාදයක් අපිට තවත් නැහැ කියලා මම විශ්වාස කරනවා. විශ්වයේ විතරක් නෙමෙයි අද මුළු විශ්වයේම ඉන්න හැමෝම යට ආශිර්වාද කරાવી. වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී බලන. දැන් මට කියන්නකෝ තාත්තා නම් ජීවතුන් අතර නැහැ කියලා කිව්වා. අම්මා කොහොමද මේ දවස්වල මොකද වෙන්නේ අම්මට? මල්ලි මගේ අම්මා නැති වෙලා අවුරුදු 6ක් වෙනවා දැන්. එයා නැති වෙද්දි එයා විශ්වාස කරා. එයා නැති වුණත් මම ජීවිතේ කොහොමද නැගිටිනවා කියලා එයා ඒ තැන හිතුවා. එයා මට කිව්වා චූටි මණිකේ ඕන තැනක ගිහිල්ලා ඕන දෙයක් කරන් එනවා මට බයක් නැහැ කියලා එයා මට කියලා තියෙනවා. දැන් ඔයා ජීවත් වෙන්නේ කාත් එක්කද? මගේ ලොකු අක්කා ළඟ. මට අක්කලා දෙන්නයි අයියලා දෙන්නයි ඉන්නවා. මගේ ලොකු අයියත් නැති වුණා. මම ලොකු අක්කා ළඟ දැන් අවුරුදු 14ක්. එයා තමයි මාව බලාගන්නේ. අම්මයි තාත්තයි නැති වුණාට පස්සේ සහෝදරකම් තමයි අපිව ජීවත් කරවන්නේ. ඒ සහෝදර සහෝදරියන්ට අපි සදා ණය ගැති. ඒ වගේ සහෝදරකමක් අපිට දෙනවට අද හරි සතුටු දවසක් කියලා කිව්වනේ මං ආව නිසා. කියන්නකෝ අපේ වැඩසටහන ගැන මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි. මම ඔයාව බලනවා TikTok එකේ මං ඔයාව දකිනවා. ඔයා ඇත්තටම දක්ෂයි. හදවතින්ම සුබ පතනවා තවත් ඉස්සරහට කරගෙන යන්න කියලා. හරි සතුටුයි. කියන්න බැරි තරම් ලෙන්ගතුකමක් දැනෙනවා ඔයත් එක්ක. හරි ආදරේ. හරි ආදරේ මාත් ඔයා වගේ දක්ෂ, ඔයා වගේ එඩිටර්, ඔයා වගේ ධෛර්යවන්ත කාන්තාව තමයි අපේ රටට අපේ ලෝකෙට ඕන වෙන්නේ. මේ වගේ නේද? වැටුණත් නැගිටින්න පුළුවන් කාන්තාව, වැටුණත් නැගිටින්න පුළුවන් පිරිමි අපේ රටට අපේ ලෝකෙට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. දැන් මොනවද අනාගත බලාපොරොත්තු? අනාගත බලාපොරොත්තු කියන්නේ මට මානසික නිදහස තමයි එක. මට සතුටින් ඉන්න තමයි ඕනේ. මම වෙනුවෙන් මාව සතුට කරන්න පුළුවන් හැමදේම මම කළා. මම සතුටින් ඉන්නවා. අනිත් හැමෝම වෙනුවෙන් කරන්න උදව්වක් තියෙනවා නම් මම ඒ දේ කරනවා. කැපවීමක්, යුතුයකමක්, වගකීමක් තියෙනවා නම් මම අනිවාර්යෙන් ඉටු කරනවා. ඒ වගේම මම සතුටින් ඉන්න එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. හැම බලාපොරොත්තුවක්ම ඒ විදිහටම සාර්ථක වෙන්න කියලා වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී ප්‍රාර්ථනා කරනවා. මොනවද කියන්න තියෙන්නේ ආදරය ගැන? ඔයාට ආදරයක් හිමි වුණා. හැබැයි ඒ ආදරයම අහිමි වුණා. දැන් මොනවද ආදරය ගැන කියන්න තියෙන්නේ? ආදරය කියන්නේ ඇත්තටම ලස්සන දෙයක්. ඒක විඳින්න ඕනේ. හැබැයි මම දකින විදිහට මට ලැබිච්ච අත්දැකීම් එක්ක මම නම් හිතන්නේ ආදරය කියලා. අපි කෙනෙක්ගෙන් හොයන්නේ අපේ සතුටනේ. ඇත්තටම අපේ සතුට කාටවත් දෙන්න බෑ. අපේ සතුට තියෙන්නේ අපි ළඟ විතරයි. Taman සතුට වෙන්න පුළුවන් හැමදේම Taman කරා නම් Taman සතුටින් තමයි. ඒක තමයි ආදරය කියන්නේ.